ඔයාලගේ පරණ Facebook එකක් තියනවද password එක අමතක? නැත්නම් ඔයාලා දැන් පාවිච්චි කරන Facebook එකේත් password එක අමතකද? එහෙනම් මේ විදිහට කරන්න වීඩියෝ එකට යන්න කලින් මාව follow කරගෙන යන්න, like එකක් දාගෙන යන්න, තව කෙනෙකු බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් යටින් comment එකක් දාගෙන යන්න. අපි යම් වීඩියෝ එකට. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook app එකට ගිහිල්ලා ඔයාලා මේ Facebook එක log out වෙන්න ඕනේ. ඔයාලා මේ විදිහට log out වෙන්න Facebook application එකෙන් log out වුණාට පස්සේ ඔයාලා එන්න ඕනේ web browser එකට. web browser එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට උඩ search කියලා බාරයක් තියෙනවා. ඔයාලා මෙතනින් Facebook කියලා type කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි account එකට යන්නේ. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් www.facebook.com කියලා ගහලා ඔයාලා එතනින් create account කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ password එකයි නැත්නම් ඔයාලගේ phone number එක ගහන්න තියෙනවා, email එක ගහන්න තියෙනවා, password එක ගහන්න තියෙනවා. ඔයාලට මෙතන password එක මතක නැත්නම් ඔයාලගේ phone number එක මතකයි, email එක මතක නැහැ. නැත්නම් email එක මතකයි, phone number එක මතක නැත්නම් password එක ඔයාලට කොහොමවත් මතක නැත්නම් මම ඔයාලට කියලා දෙන්නම් කෙටි ක්‍රමයක්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් යටින් තියෙනවා forget password කියලා. ඔයාලා එතන touch කරන්න ඕනේ. ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ෆෝන් නම්බරෙන් හදන්න පුළුවන්. ඊට පස්සේ ඊමේල් එකෙන් මේක අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පාස්වර්ඩ් එක ක්‍රියේට් කරගන්න පුළුවන් ඊමේල් එකුණුයි පාස්වර්ඩ් එකුණුයි විතරයි. ඔයාලා ඊමේල් එකක් දීලා තියෙනවා නම් ඔයාලා ඊමේල් එකෙන් පාස්වර්ඩ් එක හදාගන්න. ෆෝන් නම්බරෙන් දීලා තියෙනවා නම් ඔයාලට ෆෝන් නම්බරේ මතකයි නම් ඔයාලා ෆෝන් නම්බරෙන් ඔයාලගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දැන්ට යූස් කරන්නේ ෆෝන් නම්බරේ. ඔයාලට ඊමේල් එකෙන් කරනවනත් මේ ස්ටෙප් ටික විතරයි කරන්න තියෙන්නේ. ඔයාලා මේක හරියටම බලන්න. ෆෝන් නම්බරේ ඔයාලා මෙතන ටයිප් කරන්න ඕනේ. මම මේ විදිහට ටයිප් කරන්නම්. ෆෝන් නම්බරේ මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් continue කියලා බටන් එකක් තියෙනවා. ඔයාලා මෙතන continue කියන බටන් එක ටච් කරන්න ඕනේ. බලා ගන්න පුළුවන් ඔයාලා ඒ ෆෝන් නම්බරෙන් හදලා තියෙන account එක ඔක්කොම එනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆෝන් නම්බරේ save වෙලා තියෙන ඔයාලා ෆෝන් නම්බරේ දීලා account 10ක් හදලා තියෙනවා නම් ඒ 10 එනවා ඔයාලට ඕන account එක. ඒ කියන්නේ ඔයාලට දැන් අවශ්‍ය account එක ඔයාලා select කරගන්න ඕනේ මෙතනින්. ඔයාලට ෆොටෝ තියෙනවා. ඒක select කරගන්න පුළුවන්. මම මේ විදිහට මේ account එක select කරගන්නවා. enter code කියලා තියෙනවා. enter code කියන තැනට ඔයාලට WhatsApp එකට. ඒ කියන්නේ තියෙන WhatsApp එකට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් enter code කියලා මේකේ code එකක් එනවා. ඔයාලා ඒ code එක අරගෙන මෙතන type කරන්න ඕනේ. මේ විදිහට code එක දාලා මෙතන continue button එක touch කරනවා. create a new password කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන tab එකක් ඇතුලේ බලා ගන්න පුළුවන් new password කියලා තියෙනවා. මෙතනින් ඔයාලට මතක හිටින create password එකක් ලබා දෙන්න. ඊට පස්සේ ඔයාලට continue කියලා button එකක් තියෙනවා. ඔයාලා එතන continue button එක touch කරන්න ඉස්සෙල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන tick එකක් තියෙනවා. ඔයාලා මේ tick එක දාගෙන continue button එක touch කරන්න ඕනේ. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔයාලට create password එකක් දීලා තියෙනවා. ඔයාලා දැන් නැවතත් ඔයාලා create password එක ලබා දීලා ඔයාලා මෙතනින් account එකට log වෙන්න ඕනේ. බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක ඔයාලට ලබා දීලා තියෙනවා. ඔයාලටත් මේ වගේ usable video බලන්න මාව follow කරගෙන යන්න, like එකක් දාගෙන යන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න.